බුදුරජාණන් වහන්සේ වදාලා මේ ජීවිතේ කවුරු හරි කෙනෙක් ක්‍රෝධෙන් තරහෙන් වෛරෙන් හිටියොත් එහෙම එයා මරණින් මත්තේ කෙලින්ම යන්නේ නිරයට කිව්වා. නිරයට ගිහිල්ලා නිරේ දුක් විඳලා ආයේ මනුස්ස ලෝකෙට ආවොත් එහෙම ඒ මිනිස්සයා හරි කැතයි කිව්වා. බලන්න හිතෙන්නේ නැහැ කිව්වා. එතකොට මේ ජීවිතේ ලස්සන මිනිස්සු ඉන්නවා. ඒ මිනිසයාගේ සංසාරයෙන් ගෙනාවු එකක් තියෙනවා. එයා තරහ ඇරන් නැහැ. ඊළඟ ජීවිතේත් ඔයාලට ලස්සන ජීවිතයක් ඕන නම් වෛර ක්‍රෝධ කරන්න එපා. මෙස්සිතෙන් හිත පුරව ගන්න. මෙත්සිතෙන් හිත පුරව ගන්න. එතකොට අපිට ඊළඟ ජීවිතේ එතකොට තේරුම් ගන්න මැරෙනකොට සමහරට මිනිස්සු හුස්ම අදිනකොට බුදු පිළිම ලං කරලා මූණ ළඟට පෙන්නනවා. පිරිත් දානවා. ඒව එකක්වත් හරියන්නේ නැහැ. හරියන්නේ දැන් පුරුදු කරගන්න හිත. මැරෙන මොහොතේ මම මේ විදියට හිතනවා. සියලු සත්වයෝ සුවපත් වේවා කියලා හිතනවා කියලා දැන් පුරුදු කරගන්න දෙයක්. මරණයෙන් ඔයාලට මේ ජීවිතේ ප්‍රශ්න නැහැ. ඔයාලගේ ප්‍රශ්නේ පටන් ගන්න ඊළඟ ජීවිතේ. ඔයාලට මේ ජීවිතේ කැම බිම හිග නැහැ. ඔයාලට ඊළඟ ජීවිතේ නිරය ගියොත්, තිරිසන් ලෝකෙ ගියොත්, පෙරේත ලෝකෙ ගියොත් කණ්ඩ වෙන්න කැම බිම නැහැ. මේ ජීවිතේ